හෙල්ලෝ මේ වීඩියෝ එක බලන මගේ යාළුවෝ හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා. මොකද්ද අපේ නම මතක නැති උඩියානේ මට. මොකද්ද ස්කැරි ටීචර්. ඩිස් නෙමෙයි ස්කැරි ටීචර්. ඉතින් ස්කැරි ටීචර්ගේ ගේම් ප්ලේ වීඩියෝ එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මෙහෙමයි. හරිද? මම මේ වීඩියෝ එක කරන්නේ රෑ වෙලානේ. හරිද? ඉතින් මට මේකේ පොඩ්ඩක් මේ කතා කරන්න බැරුව යනවා. ඒ දන්නවද? අපේ ඔය කිරි අම්මලා සීයලා ඉන්නවනේ. එයාලා පොඩ්ඩක් ඔය නාට්ටි බලනවානේ. ඔය දෙවිනිනිම අකුරට යන වෙලා ඔය හිරු එකේ යන ඔය නාට්ටි බලනවානේ. ඉතින් මම වල අවශ්‍යම අවස්ථාවක් ආවොත් මම කතා කරනවා නම් එතකල් ඔයාලා මේක බලන්න. හරිද යාළුවනේ? හරි ඉතින් එහෙනම් අපි පොඩ්ඩක් සින්දුවක් එහෙම දාගමුකෝ. මොකද්ද වෙනට ගැලපෙන ඔයාලම එහෙනම් කියන්න කරන්න. එහෙනම් අපි මේලාට දාමු මොකක් හරි ඔය ඒක හරි අපි කියමු අපිට සින්දුවක් ලබා දෙන්න කියලා. ඉතින් හරි ඉතින් අපි යමුකෝ ටීචර්ගේ මියුසික් රූම් එකට ගිහලා සින්දුවක් දාගමු. ඉතින් යාළුවනේ ටීචර්ගේ මියුසික් රූම් එක තියෙන්නේ මෙන්න මෙහෙම. අපි උඩට යන්න ඕනේ. Teacher is in is උඩ තට්ටුවේ. The after rooms is not. ටීචර් ඉන්නේ උඩ තට්ටුවේ නෙමෙයි. ඉතින් අපි හිමීට යමුකෝ උඩ තට්ටුවට. යාළුවනේ මං කියනකොට ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ. ඔයාලා පොඩ්ඩක් සද්ද වැඩි කරලා බලන්නකෝ. එතකොට ඇහෙනවා හොඳට. හරිද? ඉතින් I am going to the teachers is music rooms. Is the beautiful room. හරි ඉතින් අපි දාගුනේ මෙතන මොකද්ද කෝ DJ එක. අපේ DJ නෑනේ. අයියෝ අපි ඉතින් පපල්ලනේ. ඔය කොයි බේස් එක නෑ කොහෙන්ද? හරි අපි කොහෙන් හරි දාගමු සින්දුවක් අසම්මඩ ගැම්මඩ. කෝ මේක දාන සෙටප් එක නැත්තද අයියෝ. හරි මෙන්න මෙතන මොකක් හරි මම. අර ඉතින් යාළුවනේ ඔන්න අපි සින්දුවක් දැම්මා. ඔයාලා සින්දුව නම් සුපිරි ගැම්මඩම යනවා. ඉතින් අපි ඊටු වැඩි කරගමු. පොඩ්ඩක් ඉන්න මම මෙතන අපි ගියලා ඉන්නේ මෙතන. මේක එඩිට් කරන්න බෑ. මම පොඩ්ඩක් අර පැත්තට ගිහිල්ලා සද්ද හෙන්නේ තැනට ගිහිල්ලා පොඩ්ඩක් වීඩියෝ කරන්න ඉන්නේ. හරි ඉතින් යාළුවනේ ඔන්න ඉතින් මම ආවා. දැන් ඉතින් අතන වීඩියෝ කරන්න බෑනේ. ඉතින් අපි යමුකෝ බලන්නකෝ අපිට මොකද කරන්න තියෙන්නේ කියලා. මට විදියට මම හිතන්නේ අද කරන්න තියෙන්නේ ටීචරයාට පොඩි ගේමක් දෙන්න. ඉතින් අපි කවදාවත් ටීචර් පෑන්නා අපිට මොකුත් උනාද නෑ නේද? අයියෝ කොහෙද මම මේ යන්නේ? පිටේ වදාලා නෑ. සටගාලා අපි යමු ටීචර් මේ රූම් එකේ ඉන්නේ. අයිලා ටීචර් උඩ තට්ටුවේ නෙමෙයි ඉන්නවා. ඔන්න ඔය මිටිය ගන්නේ. මොකද්ද ඔය ඉංග්‍රීසියෙන් කියනවා මතක නැහැ දියුවාට අපිට මතක නැහැ. ඉතින් අපි යමු මෙන්න මෙහෙම ටීචරයාගේ බේස්මන්ට් එකට. ඉතින් යාළුවනේ බේස්මන්ට් එකට යනකම් ඔයාලා තාම මේ වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න යාළුවනේ. ඔය සබ්ස්ක්‍රයිබ් කරන්න එපා යාළුවනේ. ඔයාලට මේ වීඩියෝ එක නම බොහොම අමාරුයි ඉන්නේ ගේන්නේ. හරිද? යාළුවනේ පොඩ්ඩක් ඉන්න. මම පොඩ්ඩක් රාත්‍ර නැවැත්තුවේ හේතුවක් කියන්නම් ඈ. හරි යාළුවනේ මං කියන්නම් අපේ අයියා ආවා. අපේ අයියාට තියෙන්නේ මොකද්ද මේ ටැකර් එක ගන්න. ඒ ඔය ඩී ටැකර් එකේ හදේ පට ගාලා එනකොට ඉතින් අපිට බෑනේ. මේ අපි බේස්මන්ට් එකේ ඉඳි මං එළියට ආව යාළුවනේ. මෙහෙමයි සීන් එක. හරිද? මොකද්ද මේ අර ටීචරයා ඊස් කමින් ද බේස්මන්ට් මේ මං ඉතින් ටැග් ගාලා මේ අවුට්සයිඩ් එකට පැනගත්තා. ඉතින් අපි මේ ඉංග්‍රීසියෙන් දන්නා මේ වීඩියෝ එක විතරක් මේ බොරුවට කියන්නේ. හරිද? හරි ඉතින් යාළුවනේ අපිට අර දැන් කරන් තියෙන අර පුටුව පාට කරගන්න අර කලින් තිබ්බ මගුල වගේ මගුල නෙවෙයි නැත්තම් පුටුවක්. ඉතින් අර මේ අයියෝ යන්නේ අනේ යාළුවනේ මට ඇත්තටම කිව්ව සමා වෙන්න ඕනේ. මම මේ වීඩියෝ අතරමැදදී නැවැත්තුවේ මේ මොකද්ද අපේ ගෙදර හද්ද බද්ද වැඩි නේ. මේ වීඩියෝ එකක්වත් හරියට කරගන්න බෑ. හරි ඉතින් ඒක වැඩක් නෑ. අනික මං ටක් ගාලා මේ ඇතුළට ආවේ.
ටීචර් අග්ගාලා එළියට පැන්නනේ බලන්නකො ඉතින් දැන් අපිට තියෙන තීන්ත බාස්කට් එකක් ගන්න. ඉතින් අපි නම් තීන්ත බාස්කට් එක ගන්න අපි සින්දුවත් ඇහෙනවා. මම හිතන්නේ නර්තුරා නාඩ. යාළුවනේ අහන්නේ හිට දැන් මට විභාගේ හරිද? මේ මම පාඩම් කරන්නේ නැතු. ඔයාලට මේ වීඩියෝ ගේන්නේ හරිද? ඉතින් ඔයාලා මේක සබස්ක්‍රයිබ් කරන්න බෑ හරිද? සබස්ක්‍රයිබ් කරන්න තුනන් ඉන්න එපා ඉතින් හරිද? අනික අනේ එක දෙයක් මට අමතක වුණා. සාගරින් පිළිගන්නවා මේක මුලින්ම කියන්න ඕන දේ තමයි යකා බොයිස් කියලා මට channel එකේ name එක කියන්න ඉවරයි. මම කිව්වා මේ වීඩියෝ එක බලන්න හැමෝම සාගරින් පිළිගන්නවා කියලා. මට පිස්සුනේ. හරි අපි ටක් ගාලා ගිහිල්ලා අරක පාට කරගමුකෝ. දැන් ඔයාලට ඇහෙනවද මං කියන එක? එහෙ නැත්නම් ඇත්තටම සමා වෙන්න ඕනේ. හරි බිලිපාට ඔය මට ඔය පාට කරන වැඩ ඇවිල්ලා ඉතින් ආය සිම්පල් වැඩ. මම ඉස්කෝලේ ආර්ට්නේ කරන්නේ. අයියෝ ඒක හිමීට යන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට කියන්න අද මම විභාගෙ ලියන්න ගියා. අද තිබ්බේ ඉංග්‍රීසි තිබ්බා භූගෝල විද්‍යාව තිබ්බා. ආයේ පොඩ්ඩක් ඉන්න මම පොඩ්ඩක් නවත්තනවා. අයියෝ යාළුවනේ මම මේ වීඩියෝ ඇත්තටම මේවා කරලා නැහැ. මම පිස්සුනේ. මම අරකට ගිහිල්ලා මෙන්න මේ බැටරියයි මෙන්න මේ වගේ කේබල් දෙකකුයි ගත්තා. ඉතින් අපිට යන්න තියනවා ගිහිල්ලා ආමරේ මේවා කරගන්න ඕනේ. හරි ඉතින් යාළුවනේ අපි ගිහිල්ලා මෙන්න මේ බැටරිය මෙතෙන්ට සෙට් කරගමුකෝ. ඔන්නම සෙට් කරගෙන මෙන්න මේ කේබල් මගුල අරගෙන මෙන්න මේකට ගන්න. හරිනේ. හරි ඉතින් ටීචර් මෙතෙන්ට ඇවිල්ලා ඉඳ ගන්න අපිට ඉන්න තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ මට ඇත්තටම සමා වෙන්න මොකද මට ඉංග්‍රීසි එන්න කියන්න බැරි වෙනවා. මොකද මගේ ෆෝන් එකේ ප්‍රශ්නයක් නිසා මම ඉංග්‍රීසි පටන් ගන්නදී අනිවාර්යෙන්ම කියන්න කියලා. ඉතින් ඔයාලට සුබදවසක් කියලා මගේ channel subscribe කරලා like කරලා ඉතින් share කරන්න. ඉතින් යාළුවනේ ඔයාලට සුබ දවසක්.